ඔයාගේ පුංචි පොඩ්ඩට ෆෝන් එක දෙන්නේ නැතුව තනියම සෙල්ලම් කරන්න ඉගෙන ගන්න දෙන්න තරම් වටින මේ ලෝකේ තියෙන හොඳම සෙල්ලම් බඩු වලින් එකක් තමයි මෙන්න මේ පෙට්ටිය. මෙන්න මේ හිස් පෙට්ටිය. අපි මේකට කියන්නේ සෙන්සරි බොක්ස් එකක් කියලා. හෙල්ත් ප්‍රොමෝෂන්. ඒ කියන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන ෆීල්ඩ් ප්‍රැක්ටිකල් එකේදී අම්මලා එක්ක වැඩ කරද්දී අපි අම්මලාට කියන්නේ සල්ලි දීලා බබාලට සෙල්ලම් බඩු ගන්න ඕනේ නැහැ. ඔයාලට ලේසියෙන් ගෙදරම හොයාගන්න තියෙන දේවල් වලින් පුංචි සෙන්සරි බොක්ස් එකක් ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පුංචි දේවල් එකතු කරලා හදාගන්න සෙන්සරි බොක්ස් එකකින් ඔයාගේ පුංචි බබාගේ කුතුහලය සෑහෙන්න වර්ධනය කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ සෙන්සරි බොක්ස් එක කොහොමද බබාගේ කුතුහලය වැඩි කරන්න කියලා. මුලින්ම ගත්තොත් මේ කියන බෝතලේ තියෙන ඇට විවිධ ಜಾති ඇට ಜಾති වලින් හදාගත්තු මේ බෝතලේ හොල්ලනකොට ඒකෙන් ඇහෙන ශබ්දය තියෙනවනේ. අන්න ඒකේ බබාගේ ඇසීමට උපකාරී කරනවා. ඒ වගේම තමයි මේ වගේ පුංචි රෙදි කෑල්ලක් මේක එක එක විදිහ වෙන්න පුළුවන්. සොෆ්ට් වෙන්න පුළුවන්, ගොරෝසු විදිහට තියෙන රෙදි කෑල්ලක් වෙන්න පුළුවන්. මෙන්න මේ වල්ලනකොට එයාට ස්පර්ශය හඳුනා ගන්න පුරුදු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ ගෙදරම හොයාගන්න පුළුවන් හැන්දක් භාවිතා කරලා එයා මේ වගේ පෙට්ටියකට ශබ්ද කරනකොට එයා ඒකෙන් ඉගෙන ගන්නවා කෝස් ඇන්ඩ් ඉෆෙක්ට් එක. ඒ කියන්නේ ක්‍රියාව සහ ප්‍රතිඵලය කියන දේවල්. මේ විදිහට ඔයාගේ බබාට මේ සෙන්සරි බොක්ස් එකකින් සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. තාමත් ඔයාගේ පුංචි පොඩ්ඩට සෙන්සරි බොක්ස් එකක් හදලා දුන්නේ නැද්ද? එහෙනම් අදම ඔයාට ගෙදරම හොයාගන්න පුළුවන් දේවල් 5ක් මේ සෙන්සරි බොක්ස් එකට එකතු කරලා ඔයාගේ පුංචි පොඩටත් ෆෝන් එකෙන් බේරෙන්න සෙන්සරි බොක්ස් එකක් හදලා දෙන්න. මතක් කරලම ඒකතු කරගත්තු දේවල් 5 මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක් නෙවෙයි මේ වීඩියෝ එක කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක මේ වගේම ප්‍රායෝගික වීඩියෝ එකක් අරගෙන ඔයාලා ළඟට එනකල් මම and Mini with Samaru ෆලෝ කරලා තියාගන්න. ගිහින් එන්නම්.